ගගන ටෙක්නික් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අන්බොක්ස් කරන්න අද පළවෙනි වීඩියෝ එක මගේ අන්බොක්සින් වීඩියෝ එකක් තමයි කරන්න තියෙන්නේ. අද අන්බොක්ස් කරන්නේ 4-wheel jeep එකක්. බොක්ස් එකෙන් බැලුවොත් නම් මෙහෙම තමයි තියෙන්නේ. මේකෙන් තියෙන ෆීචර්ස් ගැන කතා කරමු. මේකේ full comfortable low speed high speed battery ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. දැන් අන්බොක්ස් කරමු බලමු අපි. මේව තමයි දැන් කාර් එකේ තියෙන්නේ අන්බොක්ස් කරගත්තට පස්සේ. මේකේ දැන් බැටරි හිම දාගමු. මුලින්ම රිමෝට් එකේ බැටරි දාගමු. මේකට 1.5 බැටරි දෙකක් දාගන්න ඕනේ. දැන් ආය මේක හයි කරගමු. හයි කරගෙන එහෙනම් හම්බෙමු. දැන් මේ රිමෝට් එකේ තියෙන දේවල් ගැන කතා කරමු. මේම තමයි හෑන්ඩ් එකෙන් අල්ලන්න තියෙන්නේ. මෙතනින් තමයි මේ ජිප් එකේ මෙතනින් ස්මෝක් එකක් එනවා. ඒක වැඩ කරන්නේ ලයිට් දෙකක් එක්ක ඒක වැඩ කරන්නේ මේ බටන් එක ප්‍රෙස් කරාම. ප්‍රෙස් කරන එක සැරයක් ගන්න රෙඩ් ලයිට් එක පත් වෙනවා. මේක මේ කොළ පාට ලීවර් එක ඒ කියන්නේ තමන්ගේ පැත්තට අදිද්දි ජිප් එක ඉස්සරහට යනවා. ඉස්සරහට තල්ලු කරද්දී ජිප් එක මේ රිවර්ස් එකට යනවා. මේ ලෙෆ්ට් මේ රයිට් මේ වීල් එක වගේ තියෙන ලෙෆ්ට් රයිට් හරවන්න තියෙන දෙක. මේ ඇන්ටනා වුණත් ඕන විදියක නමන්න පුළුවන්. මොනවත් වෙන්නේ. දැන් අපි ජිප් එකේ බැටරි සෙටප් කරනකොට හම්බෙමු. මේ තමයි බැටරි තියෙන්නේ. මේක එල බැටරිය පවර් එක වොට් 3.7යි. දැන් මේක මෙහෙම ගලවගෙන මේ තමයි චාර්ජරේ. දැන් මේක මේ ජිප් එකට අපි සෙටප් කරමු. මෙන්න මේ ආකාරයට සෙටප් කරගන්නේ. සෙටප් කරගත්තට පස්සේ මේ බැටරි එක ඇතුළට දාලා අපිට එන ආවරණයෙන් වහන්න ඕනේ. වහලා මේක පවර් ඔන් කරගමු. ඔන් කරගෙන අපි ටෙස්ට් කරලා බලමු. මේ තියෙන මම අර කිව්ව ස්මෝක් එක. ඔන්න බටන් එක ප්‍රෙස් කරමු බලමු. දැන් අපි මේක බටන් එක ප්‍රෙස් කරන් බලමු කොහොමද ස්මෝක් එක වැඩ කරන්නේ කියලා. අන්න දෙකයි. මේ මාරේ කූල්. දැන් අපි මේ ටේබල් එක උඩ පොඩ්ඩක් ඉස්සරහට පස්සට යවලා බලමු.
දැන් අපි මේ පොඩි යකාගේ ඒ කියන්නේ කළු පාට යකෙක් මේක ඇත්තම කිව්වොත් මේ දැන් මේක අපි ඕෆ් රෝඩ් ඒ කියන්නේ ඕෆ් රෝඩ් අත්දැකීමක් ලබාගෙන ඉමු. නම් ඕෆ් රෝඩ් අත්දැකීමෙන් හම්බෙමු.